හෙලෝ WhatsApp මොකද වෙන්නේ හා කොල්ල කෙල්ල සෙට් එක සැපේ ඉන්නවද වැඩි කතා බහක් ඕනේ අපි යම් වීඩියෝ ටික බලන්න අපිව subscribe කරලා නැති අය මතක ඇතුව අපිව subscribe කරලා set වෙන්න මගේ set එක ඇත්තටම මේක හරිම සුපිරි ගමනක් අපි හැමෝම එකතු වෙලා යන්න ඕනේ අපි පටන් ගමු මේ වීඩියෝ එක ඇත්තටම මේක ගොඩක් විහිළු සහගතයි නේද මට hina නවත්ත ගන්න බැරි තරමට මේ වීඩියෝ එක මරු ඇත්තටම මේ වගේ දේවල් බලනකොට හිතටත් ලොකු සතුටක් දැනෙනවා Oh my god ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්න වගේ නේද ඇත්තටම කාටවත් වෙන්න හොඳ නැති දේවල් තමයි මේවා හැබැයි මේ සිද්ධිය මතක් වෙනකොට මට hina යනවා ඒකට sorry අයියා තවමත් hina වෙන එක නිකම්ම නිකන් දෙයක් නෙමෙයි ඒක ජීවිතේට ගොඩක් වටිනා දෙයක් ඉතින් අදත් දවස් පුරාම සතුටින් ඉන්න හැම වෙලාවකම අමතක කරන්න එපා hina වෙලා ඉන්න ඇත්තටම මේක හරිම විනෝද ජනකයි මම හිතුවේ නැහැ මේ තරම් විනෝදයක් ලැබෙයි කියලා ඇත්තටම පුදුම හිතෙන විදිහේ වීඩියෝ එකක් ඔයාලත් මේ වගේ දේවල් වලට කැමතිද මම දන්නවා ලග જાવે જગો ચિત મણદાની કિસે හරිම සෝචනීයයි නේද? ඇත්තටම දේවල් සිද්ධ වෙන විදිහ බලද්දි අපිටත් hina යන්නේ ඒ නිසාම තමයි. ඉතින් වැඩේ තේරුම් ගත්තම හරිම විනෝද ජනකයි නේද? ඔයාටත් එහෙම හිතෙනවද? ඔයා දන්නවද ඇයි ලැප්ටොප් එකක් වෛද්‍යවරයෙක් ළඟට ගියේ කියලා? මොකද ඒකේ වෛරස් එකක් තියෙනවා කියලා බය වෙලා. ඒක හරිම විහිළු සහගත වැඩක් නේද මචං? හරිම සෝචනීයයි නේද? ඇත්තටම දවසේ වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න හදනකොට තමයි මතක් වුණේ මම තාම වැඩ පටන් ගත්තේවත් නැහැ කියලා. ඇත්තටම මේක නම් හරිම සෝචනීයයි. මේක නම් මාරම විහිළුවක් නේ. මට තවමත් hina නවත්ත ගන්න බෑ. ඇත්තටම මේ වගේ දේවල් දැක්කම දවසම මාර සතුටකින් තමයි ගෙවෙන්නේ. ඇත්තටම හරිම चित बड़दानी किसे दो मित हंसे आते खुशियां ना पे जावे लग जावे जदो चित बड़दानी किसे दावी मित हंसे आते खुशियां මේ ගැන මම මොකවත් කියන්නේ නැහැ යාළුවනේ. ඔයාලගේ අදහස මේ ගැන කමෙන්ට් එකකින් පහලින් ලියන් යන්න. මම බලන් ඉන්නවා ඔයාලා හැමෝම මොකද හිතන්නේ කියලා දැනගන්න. ඇයි ඔයා තවමත් hina වෙන්නේ? hina වෙන එක නිකන් දෙයක් නෙවෙයි. ඒක ජීවිතේට ගොඩක් වටිනා දෙයක්. ඉතින් අදත් දවස් පුරාම සතුටින් ඉන්න හැම වෙලාවකම අමතක කරන්න එපා. hina වෙලා ඉන්න. එහෙනම් කොල්ලනේ කෙල්ලනේ අද වීඩියෝ ඉවරයි. වැඩේ හොඳ නම් subscribe කරගෙන යන්න. එහෙනම් අපි ගියා. good luck. දවස්